A-Trade ඇප් එකෙන් අපි කොහොමද charts බලන්නේ කියන එක තමයි කියලා දෙන්න සූදානම් වෙන්නේ. ගොඩක් අය A-Trade ඇප් එකේ web version එකෙන් බලන්න දන්නවා. හැබැයි ඇප් එකෙන් බලන්න දන්නේ නැහැ. කොහොමද ඇප් එකෙන් බලන්නේ කියලා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ A-Trade ඇප් එකට join වෙන්න ඕනේ, log වෙන්න ඕනේ. ඒකට ඔයාගේ username එක password එක පාවිච්චි කරලා A-Trade ඇප් එකට log වෙන්න පුළුවන්. හිට ඩැප් එකට ලොප් වුණාට පස්සේ සාමාන්‍යයෙන් අපි හෝම් ඉන්ටර්ෆේස් එකේ තියෙන ඩීටේල්ස් චෙක් කරගන්න පුළුවන් all share price index එක මූවමන්ට් එක S&P SL20 index මූවමන්ට් එක turnover එක ඒ වගේම ගොඩක් වෙලාවට මේ ට්‍රැඩ් ඇප් එක පාවිච්චි කරන්නේ shares buy and sell කරන්න. ඉතින් ඒකට ඔයා කොහොමද මේක පාවිච්චි කරනවා වගේ මේකෙන් charts බලන හැටි මම කියලා දෙන්නම්. charts බලන්න නම් ඔයා ෆෝන් එක අනිත් පැත්තට ඒ කියන්නේ රොටේට් කරන්න ඕනේ. එතකොට තමයි ස්ක්‍රීන් එක රොටේට් කරාට පස්සේ තමයි අපිට charts open වෙන්නේ. ඔයාලට පේනවා ස්ක්‍රීන් එක රොටේට් කරාට පස්සේ chart එකක් open වුණා. ඒ තමයි all share price index එක. මේ all share price index එක ඔයාලට පේනවා අවුරුද්දක කාල සීමාව තුළ කොහොමද මූව් වෙලා තියෙන්නේ කියන එක. මේ මූවමන්ට් එක මේ ඇප් එකෙන් ඔයාලට චෙක් කරගන්න පුළුවන්කමක් තියෙනවා මෙතනදී. එතකොට මේ chart එකේ අපි පෙන්වන්නේ fluctuation එක market එක ගිහිල්ලා තියෙන බලන්න පුළුවන්. ගිය අවුරුද්දේ මේ වෙද්දි market එක සාමාන්‍ය අගයක් හැටියට ගත්තාම 11000ක වගේ අගයක තමයි තිබිලා තියෙන්නේ. හැබැයි මේ වෙද්දි 21781ක අගයකට වැඩි වෙලා තියෙනවා. අගොඩස් වෙළඳපොලේ ඉතිහාස ඉහළම අගය තමයි මේ වෙද්දි වාර්තා කරලා තියෙන්නේ. ඒ තොරතුරු මෙතනින් බලන්න පුළුවන්. ඒ වගේම මේ chart එක weekly chart එකක් අපිට ඕන නම් day chart එකක් නම් ඒ day chart එකක් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා මෙතන. ඒ වගේම ඔයාට පේනවා මෙතන වම් පැත්තේ side එකේ tools තියෙනවා. මේ tools වලින් ඔයාට ඕන විදිහට මේ charts change කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔයාට ඕන නම් candlestick chart එකක්, line chart එකක්, එහෙම නැත්නම් ඔයාට ඕන type එකක charts මෙතනින් select කරන්න chance එකක් තියෙනවා. ඒක ඇත්තටම ඔයාලට වටිනවා. ඉතින් ඔයාට පහසු ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්, බලන්න පුළුවන් chart එකක් මෙතනින් select කර හැකි. මේ charts බලන්න දන්නේ නැත්නම් මගේ YouTube channel එකේ තියෙනවා charts කොහොමද refer කරන්න කියලා. මාද වරමන්දෙනි කියන YouTube channel එක. ඒකට ගිහිල්ලා ඔයාලා බලන්න. එතනදී check කරගන්න පුළුවන් charts කොහොමද බලන්නේ කියලා. අපි company එකක් කොහොමද බලන්නේ කියලා බලමු. මෙතන තියෙනවා මම ඔයාලට ලේසි company එකක් ගන්නම් දන්න එකක්. උඩින්ම type වෙච්ච එක හැරෙන්න මම select කරගන්න company එකක් නෙවෙයි හිතලා ඔයාලා දන්න company එකක් COCR කියන company select කරන්නම්. commercial credit and finance කියන company ඔයාලට බලන්න පුළුවන් අද වෙද්දි commercial credit and finance company share එකක් රුපියල් 145කට market එකේ විකිනෙන්නේ අලෙව් වෙන්නේ. එතකොට මේ share එකක් අතරම ගත්තාම කලින් තිබිලා තියෙන්නේ ගිය අවුරුද්දේ මේ වගේ කාල සීමාවේ රුපියල් 35කට වගේ අගයකට. එතකොට ඒකත් එක්ක බලපුවම අපිට පේනවා 400ක වගේ වර්ධනයක් මේ share එක අවුරුද්දක් වගේ කාල සීමාවක් තුළ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ලොකු වර්ධනයක්. 35ට තිබුණ share එක 145 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මේකෙත් ඔයාලට ඕන විදිහට shares වල prices move කරන්න පුළුවන්. ඒ කියන්නේ graph ඕන graph එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ graphs අඳින්නේ කොහොමද? graphs වල අපි technical analysis වගේ දේවල් පාවිච්චි කරන්නේ කොහොමද? ඒකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ ඔයාලට කැමති technicals මෙතනින් apply කරලා බලන්න පුළුවන්. RSI එකක්ද, MACD එකක්ද, ඒ වගේම moving average එකක්ද ඔයාලට කැමති විදිහ technicals පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඒතකොට technicals පාවිච්චි කරන හැටි බලන හැටිත් මගේ videos තියෙනවා technical analysis ගැන. ඒකෙන් බලලා කොහොමද technicals පාවිච්චි කරන්න කියන එක එතනින් බලන්න පුළුවන්. එතකොට මේ මම දාපු ඔක්කොම ටික මෙතන අවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතනට එකතු වෙලා තියෙනවා. එතකොට ඒක ඔයාට ඕනේ එකක් දෙකක් නම් ඔයා පාවිච්චි කරන ප්‍රමාණය අනුව මොන ටෙක්නිකල් එකද පාවිච්චි කරන්න කියන එක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අනවශ්‍යව තියෙනවා නම් ටෙක්නිකල්ස් මෙතනින් අයින් කරගන්න පුළුවන්. ඒ වගේ ඔයාට මෙතනින් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන ක්ෂායක කම්පැනි එක මොන වගේ මූවමන්ට් එකද මේ වෙලාවේ තියෙන්නේ. කොට ඒ ගැන තොරතුරු මෙතනින් අයිඩියා එකක් ගන්න පුළුවන්. අතට මේක හරි ලේසි. ගොඩක් වෙලාවට අපිට හැම වෙලේම කම්පියුටර් එකෙන් ලොග් වෙලා බලන්න බැරි වෙනවා. ඒ වගේ වෙලාවට ෆෝන් එක පාවිච්චි කරලා මේ වගේ charts analyze එකක් chart පාවිච්චි කරලා share එක ගැන analysis එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාට ඕන කම්පැනි එකක් මෙතන select කරන්න පුළුවන්.
දැන් මෙතන මම share recommends කරන්නේ නෙවෙයි නිකන් type කරපු කම්පැනි එකක් ආවේ. ඒ වගේ ඔයාලට කැමති කම්පැනි එකක්. එතකොට කම්පැනි එක ඔයාලා දන්නවා කෝඩ් එකක් තියෙනවා. නේද? කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ඕනනම් ඔයාලට අවශ්‍ය කරන SL ශ්‍රී ලංකා SL ටෙන්ට් ඉන්ඩෙක්ස් එක ඒ වගේම අපි පාවිච්චි කරන සෙක්ටර්ස් තියෙනවා මේ සෙක්ටර් එකක මූවමන්ට් එක අපිට ඕන එකක් මෙතනින් පාවිච්චි කරගන්න පුළුවන් බලන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේකෙදි විශේෂයෙන්ම පහසුම දේ තමයි අත්තටම අර ඉක්මනින් අපිට මේක ගැන බලාගෙන ෂෙයාර් එකක් ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාලා ෆෝන් එකෙන් ගොඩක් වෙලාවට ෂෙයාර්ස් බයි සෙල් කරන්න අපි දන්නවා. එතකොට ඒ වගේ වෙලාවට chart එකක් බලාගන්න ගියහම සමහර ලාවට හදිස්සිය බලන්න උවමනා වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට අපිට ඕන කම්පැනි එකක් මෙතනින් සිලෙක්ට් කරලා බලන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔයාලට ඕන සෙක්ටර් එකක් නම් මම කලින් කිව්වා වගේ ඒ සෙක්ටර් වයිස් කමර්ෂල් සර්විසස් වල කොහොමද මූවමන්ට් එක තිබිලා තියෙන්නේ ඒක බලන්න පුළුවන්. ඒ වගේම අපිට ඕනනම් අපි හිතමු තව සෙට් එකක් අපි බැංකින් සෙක්ටර් එක දැන් බැංකින් වගේ සෙට් එකක් කොහොමද මූවමන්ට් එක තිබිලා තියෙන්නේ නේ ඒක ඔයාලට පේනවා ලොකු හයිප් එකක් එතන තිබිලා තියෙනවා ලොන් ටර්ම් ගත්තාම. ඒ වගේ අපිට ඕනම තොරතුරක් ඇප් එකෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේක හරිම ලේසි වෙලා තියෙනවා. මේ ඇප් එක ගන්න හැටි දන්නවා. CDS account එකක් open කරාට පස්සේ brokering firm එකෙන් තමයි ඇප් එක request කරන්න ඕනේ. එතකොට එයාලා තමයි ඊට අදාළ username password එක username එක password එක ඔයාලට default password එකක් එවන්නේ. ඒ details පාවිච්චි කරලා ඔයාලට ඇප් එකට log වෙන්න පුළුවන්කමක් තියෙනවා.